සුබ දවසක් ඔයාලා හැමදෙනාටම අපේ YouTube channel එකට සම්බන්ධ වෙන ඔයාලා හැමදෙනාටම සුබ දවසක් කියලා පිළිගන්නවා. අද අපි ඉන්නේ මඩකලප දුම්රිය ස්ථානේ. ලංකාවේ තියෙන ලස්සනම තවත් ප්‍රදේශයක ලස්සනම දුම්රිය ස්ථානයක. බලන්න මෙයාට තියෙන පරිසරය කොහොමද ලස්සන කියන්නේ. ඉතින් අපි අද සවස් 6:15ට තියෙන දුම්රියෙන් කොළඹ කොටුවට යන්නේ ඊට අමතරව අපි ඔයගොල්ලන්ට මේ දුම්රිය ගැන ඇඳින්වීමක් කරන්න මේ දුම්රිය S13 බලවේග කට්ටලයක් ඉන්දියාවෙන් ආනයනය කරන ලද S13 බලවේග කට්ටලයක් තමයි දැන් මඩකලපුව ඉඳලා කොළඹ කොටුවට මීනගයා දුම්රිය වශයෙන් යන්නේ. ඉතින් කලින්ගේ රොමේනියන් මැදිරි සහිත එන්ජිමක් සහිත පෙට්ටි තමයි ගියේ කොළඹ කොටුවට. ඉතින් නිරන්තරයෙන් රාත්‍රී අලි ගැටෙන නිසා මේ දුම්රියේ විදුලි ආලෝකය හොඳ නිසා දැන් මේ දුම්රිය දාලා තියෙන ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් අපි ආරාධනා කරනවා ඕගොල්ලන් හැමෝටම මේ දුම්රිය ගමනක් යන්න එන්න කියලා. ඉතින් බස් එකකට වැඩි සුවපාසු විදියට ඕගොල්ලන්ට යන්න පුළුවන් මේ දුම්රියේ දෙවන පන්තියේ සහ පළවෙනි පන්තියේ වායු සමීකරණ මැදිරි සහිතයි. අපි බලමු මේ දුම්රිය කොහොමද තියෙන්නේ කියලා. ඉතින් ඇත්තටම මේ දුම්රිය හොඳ බ්‍රේක් පද්ධතියකින් සමන්විත වෙනවා. ඒ වගේම තමයි ඔය තියෙන පළවෙනි පන්තියේ මැදිරිය සම්පූර්ණම කව කරපු හොඳ වායු සමීකරණ සහිත මැදිරියක් තමයි මේ මැදිරිය. සියලුම සුවපහසුකම් තියෙනවා මේ මැදිරියේ. ෆෝන් charge කරගන්න, ලැප්ටොප් charge කරගන්න ඕන හැම දෙයකටම තියෙනවා සුවපහසුව. ඉතින් මේක සවස් 6:15ට තමයි මඩකලපුවෙන් පිටත් වෙන්නේ. කොටුවට ළඟා වෙනකොට උදේ පාන්දර 3:04ට පමණ කිට්ටු වෙනවා. ඔයගලන්ට එයා පැත්තෙන් පේනවා ඉතින් කලින් ගියපු දුම්රිය මැදිරි තියෙනවා එයා පැත්තෙන්. ඉතින් ඒ දුම්රියත් උදෑසන තමයි පිටත් වෙන්නේ. මේ තියෙන දුම්රිය එන්ජිම. ඉතින් අපි මේ දුම්රිය එන්ජිම ඇතුළත් බලමු. ඔයගලන්ට දැක ගන්න පුළුවන් මගේ මේ වීඩියෝ එකට සම්බන්ධ වෙලා හිටියොත් ඔයගලන්ට මේ එන්ජිම ඇතුළ එතකොට ඔයගලන්ට මැදිරි කොහොමද තියෙන්නේ හැම දෙයක්ම මම පෙන්නන්නම්. ඔය ඉතින් මේ තියෙන රියදුරු මාතන් ගමන් ගන්න රියදුරු කැබින් එක. එතකොට සහායක රියදුරු මාතට වෙනම ආසනයක් තියෙනවා. මේකත් සම්පූර්ණම වායු සමීකරණය කරලා තියෙන්නේ. ඇත්තටම රියදුරු කෙනෙක්ට උනත් ඉතින් හොඳින් යන්න පුළුවන් මේ දුම්රිය අසුවන්න පුළුවන් විදිහට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් අපි බලමු මෙතනින් යාට ගිහිල්ලා කොහොමද මේක එන්ජිම කියලා. මේ තියෙන්නේ මේ දුම්රිය එන්ජිම. ඉතාලම නවීන එන්ජිමක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් මේකේ ඔය තියෙන්නේ මේ ජෙනරේටරේ මේ කාරා කරන්ට් එක නිපදවලා යට තියෙන මෝටර අතරට කරන්ට් එක එනවා. ඒ මෝටර අතරින් තමයි මේ දුම්රිය සම්පූර්ණ වේගය ධාවනය වෙන්නේ. එතකොට මේ තියෙන එන්ජිම සම්පූර්ණ එන්ජිම අපි පෙන්නන්න පෑන් කාමරෙත් කොහොමද තියෙන්නේ කියලා ඔයගලන්ට. රේඩියේටර් කාමරය මේක තියෙනවා දැවැන්ත ඉතා අයියෙන් කැරගෙන ෆෑන් දෙකක්. මේක ඇත්තටම සම්පූර්ණ එන්ජිමේ රස්නය පාලනය කරන්න තමයි මේක දාලා තියෙන්නේ. ඉතින් මේ සම්පූර්ණ එන්ජිම දැන් මේ එන්ජිම තියෙන්නේ ස්ටාර්ට් එකේ. කියන්නේ එන්ජිම ස්ටාර්ට් කරලා තියෙන්නේ. බොහොම අමාරුයි මේක ඇතුලේ ඉන්නත්. ඉතින් අපිට
ඔයගලන්ට පෙන්වන්න ඕන නිසා තමයි මම මේක ඇතුළට ආවිල්ලා ඔයගලන්ට මේක පෙන්වන්නේ. දැන් නම් ඔන්න මේ ජනතාව එනවා දුම්රියට එනවා. ඒ කියන්නේ දැන් යන්න ලං වෙලා තියෙන වෙලාව අපිට. ඒ කියන්නේ දැන් සවස 5:45 විතර තමයි වෙලාව තියෙන්නේ. ඉතින් ලස්සන සුවපාසු ගමනක් තියෙනවා ඔයගලන්ට මඩකලපු ඉඳලා කොළඹ යනවා නම්. ඒ වගේම තමයි කොළඹ ඉඳලා මඩකලපු වෙනවා. කොළඹ ඉඳලා මඩකලපු වෙනවා නම් මේක රාත්‍රී 11ට තමයි කොළඹ කොටුවෙන් ආරම්භ වෙන්නේ මේ තියෙන්නේ. ඔයගලන්ට පේනවනේ කොච්චර ලස්සනද, කොච්චර ඉඩක් තියෙනවද, කොච්චර සුවපාසු ආසනද මේ දුම්රිය තියෙන්නේ කියලා. ඉතින් අපි ආරාධනා කරනවා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සමග එක්කලා ඔයගලන්ගේ මේ ගමන ලස්සන ගමනක් දකින්න කියලා. මඩකලපු විතර නෙමෙයි, යාපනය, එතකොට මාතර, වෙලියත්ත, ඔය හැම පැත්තටම තියෙනවා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නවීන දුම්රියන්. මේ තියෙන්නේ 3 වෙනි පන්ති ආසන. මේ තියෙන්නේ 2 වෙනි පන්ති ආසනයක්. 2 වෙනි පන්තියේ මැදිරියක් විතරයි තාම. මේ තියෙන්නේ 1 වෙනි පන්ති ආසන. මේ තියෙන්නේ සුවපාසු ආසන. මේ ආසන ඇඩ්ජස්ට් කරන්න පුළුවන් ඔයගලන්ට ඕන විදිහට. ටීවී එකක් තියෙනවා, ඒ වගේම චාර්ජින් පෝට් තියෙනවා. තාම සුවපාසු දුම්රියක් මේක. මේ මැදිරිය සම්පූර්ණ මේසි කරපු එකක්. ඉතින් 3 වෙනි පන්තියේ තවත් ආසන. ඔන්න එනම් අපි පිටත් වෙන්න යන්නේ මඩකලපුවෙන්. දැන් සවස් 6:15යි වෙලාව. ඉතින් ඉස්සලාදී තව අපි වීඩියෝ ගේන්න ඕගලන්ට බලාපොරොත්තු වෙනවා. මේ වීඩියෝ වල අපි බලමු මේ ඩ්‍රයිවර් කැබින් එකට ගිහලා ඩ්‍රයිවර් මාත් එක්ක කතා කරලා එතකොට පාර කොහොමද පේන්නේ මේ හැමදේම ඔයගලන්ට පෙන්වන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි subscribe කරලා රැඳී සිටින අපත් සමග අපි එහෙනම් අද මේ වීඩියෝ එක ඉවර කරනවා. ඔයගොල්ලෝ සියලුම දෙනාටම සුබ දවසක්. ඒ වගේම ආරාධනා කරන හැමෝටම අපි subscribe කරන්න කියලා. bell icon එක click කරන්න. එතකොට අපි දාන හැම වීඩියෝ එකක්ම ඔයගලන්ට පෙන්නනවා. එහෙනම් අපි අදට නවතින්නම්. බොහොම ස්තුතියි සියලු දෙනාටම.